ආදිත්‍ය ඇහෙනවද? හරි. මේකේ මුලින්ම අපි මේ ඩීටේල්ස් ටික ගන්න කලින් මෙන්න මෙතන මේ අපිට දීලා තියෙනවා මේ මුලින්ම මේ D.1 D1 අනන්තයයි D2 අනන්තයයි D3 අනන්තයයි D4 අනන්තයයි කියලා. එතකොට අපි මුලින්ම මෙතන මේ නම්බර්ස් ටික මකලා මේ අපි එතනට අනන්ත ලකුණු ටික දාගමු. හරි අපි මේක මුලින්ම ටේබල් එකේ තියෙන විදිහට මේ අපි දාගන්නවා. ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නේදී කියනවා මුලින්ම මේකේ හින්ට් එකක් දීලා තියෙනවා start with vertex 0 කියලා. එතකොට අපි 0 කියලා ගන්න ඕනේ. 0 තනින් තමයි මේක ස්ටාර්ට් කරන්නේ. එතකොට අපි මෙහෙම මේ ඊතල දෙකක් මේ පැත්තට ගෙනියනවා. එතකොට ඊතල දෙකක් ගෙනහිල්ලා අපි මුලින්ම මේ data ටික මේ එකතු කරගන්නවා මේ අපිට මේ ෆෝමියුලා එකේ දීලා තියෙන සමීකරණය පාවිච්චි කරලා. මෙන්න මේ ෆෝමියුලා එක තමයි පාවිච්චි කරන්නේ මෙන්න මෙතන තියෙන විස්තරේ. එතකොට මේ බිඳුව ධන 3 එනවා මෙතන අනන්තයට 3 කියලා. බිඳුව ධන 1 බිඳුව ධන 3 3යි. ඊට පස්සේ මෙතනට අපි බිඳුව ධන 7 7 කියලා එනවා. එතකොට අපේ පළවෙනි ස්ටෙප් එක ඉවර වෙනවා. අපි එතකොට මෙතන මේ ටික data ටික බලාගෙන අපි අරක fill කරනවා. sorry මෙතන තව ඉරක් තියෙනවා. මෙතන 3ක් අපි ඉරි 3ම යන්න ඕනේ. එතකොට මෙයාගේ අගයත් එනවා 0.8යි 8යි කියලා. අපි එතකොට මේ details ටික පුරව ගන්නවා. මුලින්ම 1ට 3 ආවා. බිඳුව හින්දා වෙනසක් කරන්නේ නැහැ. මෙතනට අපි 3 දා ගන්නවා. ඊළඟට අපේ මෙතන තිබ්බ 1 2 හතරවෙනි තැනට 7 ඇවිල්ලා තියෙනවා. ඊළඟට තුන්වෙනි තැනට 8 ඇවිල්ලා තියෙනවා. දෙක වෙනස් වෙන්නේ නැහැ. දෙකට අනන්තෙමයි එන්නේ. හරි. අපේ ෆස්ට් ස්ටෙප් එක ඉවර වෙනවා එතකොට එතනින්. අපි ඊළඟට මේ අපේ ෆස්ට් ස්ටෙප් එක ඉවරයි. එතකොට එතනට හරියක් වැටෙනවා. හරියක් දාගමු. ඊට පස්සේ අපි මෙතන මේ දෙන්නව තමයි අපි ඊළඟට ફોකස් කරන්නේ. මේ තුන් දෙනාම ફોකස් කරන්න ඕනේ. sorry. තුන් දෙනාම. එතකොට තුන් දෙනාම ફોකස් කරාම මුලින්ම මෙයා මේ පැත්තට ඉරක් එනවා. මේ පැත්තට ඉරක් එනවා. එතකොට ඒ ඉරක් යනදම 3යි 1යි මෙයා 4 වෙනවා. ඊට පස්සේ මෙයාගේ ඉරට 3යි 4යි මෙයා 7 වෙනවා. 7 ගන්න අපි මෙයා අඩු වෙන හින්දා මෙයාගේට වඩා මෙයා අඩු හින්දා අපි 7 දා ගන්නවා. මීට වඩා වැඩි අගයක් ආව නම් අපි එයාගේ පාවිච්චි කරන්නේ නැහැ. හරි. එතකොට අපි මේ ටික ඉවර කරා. අපි ඊට පස්සේ මෙයාව ගන්නෙ එයාගේ මෙයාලයි මෙයයිනේ අපි ફોකස් කරන්නේ. එතකොට මෙයාගේ දෙන්න හරි. ඊට පස්සේ මෙයාව ફોකස් කරාට පස්සේ මෙයාගේ පැත්තෙන් අපි මේ පැත්තට ඊතලයක් අදිනවා. මෙතනදී 7යි 3යි 10යි. ඒ හින්දා අපි ඒ 10 ගන්නෙ නැහැ. හරි. අපි දැන් ආයෙම එතකොට මේ දෙන්න ෆික්ස්ඩ් මේ දෙන්න අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි ඩීටේල්ස් ටික ආයෙ පුරව ගමු. බිඳුව වෙනස් වෙන්නෙත් නැහැ, 3 වෙනස් වෙන්නෙත් නැහැ, 7 වෙනස් වෙන්නෙත් නැහැ. 8 7 වෙනවා. මෙතන 4 වෙනවා. එතකොට අපි 8 මුලින්ම වෙනස් කරමු 7 කියලා. මෙයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා අපිට 7 කියලාම දා ගන්න පුළුවන්. sorry. 4 වෙනස් වෙන්නේ නැහැ. 7 කියලාම දා ගන්න පුළුවන්. අපිට අලුතෙන් දෙකට අලුත් අගේ වෙන්නේ 4. අනන්ත ළඟට 4 එනවා. මෙයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා ඒ විදිහටම අපිට 3 දා ගන්න පුළුවන්. මෙයා බිඳු වෙනවා. හරි. අපි ඊළඟට ફોකස් කරන්නේ මෙන්න මේ අපේ නම්බර් එක 7 තියෙන එක්කෙනාමයි අපේ නම්බර් එක 4 තියෙන එක්කෙනාමයි. එතකොට 4 තියෙන එක්කෙනාව චෙක් කරනකොට අපි පාට වෙනස් කරගමු පැටලෙන හින්දා. මේ පැත්තෙන් 4 යනවා.
4යි පැත්තෙන් එළියට යනවා. මෙයා මේ පැත්තෙන් එළියට යනවා. එතකොට මෙයාගේ 4යි 1යි 5 එනවා. 5 දාන්නේ නැහැ මොකද 3 පොඩි හින්දා. ඊට පස්සේ මෙයාගේ මේ අපි 4යි 2යි ගන්නවා. 4යි 2යි කියන්නේ 6යි. එතකොට මෙතනට මෙයාගේ 6 වෙනි අගේ එනවා. එයාව හරි. එතකොට මෙයා ෆික්ස්ඩ්. ඊට පස්සේ අපි මෙයාව චෙක් කරන්න ගන්නවා. මෙයාගේ තී තලයක් මේ පැත්තට යනවා. අපි ආයෙ පාට වෙනස් කරගමු. හරි. අපි මෙයාගේ මේ පැත්තට ඊ තලයක් යනවා. මෙයාගෙන් මේ පැත්තට ඊ තලයක් යනවා. මෙයාගෙන් මේ පැත්තට ඊ තලයක් යනවා. මෙයාගෙන් මේ පැත්තට ඊ තලයක් යනවා. හරි. එතකොට අපි මෙයාගේ ඊ තල ටික ওই පැත්තට යද්දි මෙයාගේ 6 තියෙන්නේ 6යි 2යි 8යි 8 ගන්නෙ නැහැ. එයාගේ ගන්න විදියක් නැහැ. ඊට පස්සේ මෙයාගේ පැත්තෙන් බලුවොත් 6යි 4යි 10යි. එයාව ගන්නෙත් නැහැ. ඊට පස්සේ මෙතනදී 6යි 8යි ලොකු වගයක් කියන එක කොහොමවත් ගන්න නැහැ. මොකද බිඳුව තියෙන හින්දා. ඊට පස්සේ 6යි 3යි 9යි 9 එන්නේ නැහැ. මෙතන 7 තියෙන හින්දා. හරි. අපි එතකොට ෆයිනල් ටික අපි ඔක්කොම ෆයිනල් ඩීටේල්ස් ටික පුරවගෙන ඉවරයි. අපි දැන් මේ ඩීටේල්ස් ටික අපි පුරවගමු. එතකොට මෙතනදී 0යි 3යි 4යි අලුත් එක්කෙන 6යි. ඒ කියන්නේ 7ට ආපු තැනට 6 දාගමු අපි. මෙතනට 6 එන්නේ. 4 ආපු තැන 7 වෙනසක් නැහැ. මෙයා වෙනස් වෙන්නේ නැහැ. දිගටම 7මයි එන්නේ. ඉතින් අපි දිගටම 7 දාගමු. මෙයාත් වෙනස් වෙන්නේ නැහැ. 6මයි එන්නේ. ඊට පස්සේ 2 ආපු තැනට එක මේ බිඳුව කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. බිඳුව දාගමු. ඊට පස්සේ D1 හිටියේ මෙතන. D1 3 වෙනස් වෙන්නේ නැහැ. 3 ෆික්ස්ඩ්. ඒක නේ දිගටම 3 එන්නේ. මෙයාගේ දිගටම 4 එන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. ඔය ටික තමයි ෆික්ස් ෆයිනල් ආන්සර් එක විදිහට ගන්න පුළුවන්.